සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් දිල්ලි ප්ලාන්ට් නර්සරි ඉතින් අදත් මම වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදන්න කැමති ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන මාතෘකාවක්. ඉතින් නිවසේ අඳුරු ස්ථාන වලට භාවිතා කරන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් මොනවද කියලා තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් අපිට හිතෙනවානේ අඳුරු ආලෝකයක් කිසිම විදිහකින් ලැබෙන්නේ නැති තැනක ප්ලාන්ට් එකක් තිබ්බොත් මේ ප්ලාන්ට් එක අපිට ඒ විදිහට තියාගන්න පුළුවන් වෙයිද මොකක් හරි එතෙන්ට සුදුසු ශාක තියෙනවද කියලා ඔන්න හෙව්ව ඔයාලට තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් පළවෙනියටම තියෙනවා අපිට මෙන්න මේ පෙපරෝමියා වර්ගය. පෙපරෝමියා වෝටර්මෙලන් කියන වර්ගය. මේ වර්ගයට අයිති ඕනම ශාකයක් ඔයාලට නිවසේ අඳුරු ස්ථානයකට ආලෝකයක් ලැබෙන්නේ නැති තැනකට තියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ පෙපරෝමියා වර්ගයත් ඒකටම අයිති වර්ගයක් තමයි. ඉතින් එයාවත් ඔයාලට පුළුවන් නිවසේ අඳුරු ස්ථාන සඳහා තෝරගන්න. ඊට පස්සේ කෝමාරිකා ශාකය. කෝමාරිකා ශාකයත් ඔයාලට පුළුවන් නිවසේ අඳුරු ස්ථානයකට සතියකට වඩා වැඩි කාලයක් තියාගන්න. ඉතින් ඊට පස්සේ තියෙනවා ඇග්ලොනිමා ශාකය. ඇග්ලොනිමා ශාකත් ගොඩක් සුදුසුයි නිවසේ වැඩි ආලෝකය ලැබෙන්නේ නැති තැනක තියාගන්න. ඊට පස්සේ අපි දන්න රබර් ප්ලාන්ට් එක තියෙනවා. රබර් ප්ලාන්ට් එකත් ඔයාලට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් තවත් ශාකයක්. ඊට පස්සේ ස්නේක් ප්ලාන්ට් තියෙනවා. ස්නේක් ප්ලාන්ට් එකත් ඔයාලට පුළුවන් ඒ වගේ ස්ථානයක් තියෙනවා නම් ඔන්න ඒ වගේ තැනක තියාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා සකියුලන්ට් වර්ග. සකියුලන්ට් වර්ගත් ඔයාලට පුළුවන් නිවසේ එවැනි තැනකට තෝරගන්න. ඊට පස්සේ පිලෝඩෙන්ඩ්‍රෝන් වර්ග. මෙතන මම අද මේ වර්ගය තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් එවැනි වර්ගත් සුදුසුයි ඒ වගේ ස්ථානයක තියන්න. ඊට පස්සේ අන්තිමේට තියෙනවා මෙන්න මේ CC ප්ලාන්ට් කියන එක නැත්නම් මනි ප්ලාන්ට්, ලකී ප්ලාන්ට් කියලා හඳුන්වනවා. ඉතින් එයාවත් ඔයාලට පුළුවන් අඳුරු ටිකක් ආලෝකයේ අඩු තැනකට තෝරගන්න. ඉතින් මේ තවත් ශාක තියෙනවා මේ වගේම අපිට තෝරගන්න පුළුවන්. ඉදිරි වීඩියෝ එකකදී මම ඔයාලට ඒවත් හඳුන්වා දෙන්නම්. ඉතින් මේ ශාක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන කොයි විදිහට අපි භාවිතා කරත් අනිවාර්යෙන් සතියකට වතාවක් මෙයාලා එළියේ තියලා එළි මහනේ තියලා හොඳින් ජල සම්පාදනය කරලා සාමාන්‍ය දැඩි නැති හිරු රශ්මියක් මෙයාලට ලැබෙන්න සලස්සලා තමයි නැවත අපි ගේ ඇතුළට ගන්නෙ. මොකද නැත්තම් මේ ශාක වල පත්‍ර වලට ශාක වලට හානි වෙනවා. ඉතින් ඒ නිසා එහෙම රැක බලා ගැනීමක් යටතේ තමයි මෙයාලා කොයි විදිහට භාවිතා කරත් ඔයාලා කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔන්න ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එකතු කරගන්න බලාගෙන ඉන්න යාළුවෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක වෙලා හිටියට.